බෙල්ල සහ උරහිස්වල වේදනාව. මේ මෑත සති කීපේ මට අවුරුදු 23ත් 28ත් වගේ අතර වයස් සීමාවේ ගොඩක් තරුණයෝ හම්බුණා. මේ දරුණුවටම තියෙන ෂෝල්ඩර්ස් වල වේදනාව සහ මේ බෙල්ල වේදනාව. මේ ගොඩක් අයට බෙල්ල මේ හරීම සීමිත ප්‍රමාණයක තමයි ඒගොල්ලන්ට හරවන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලන්ට උදේ නිදාගෙන නැගිටින්න බෑ ලොකු වේදනාවක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේවා පොඩ්ඩක් අල්ලන්න බෑ තුවාල වෙලා වගේ රිදෙනවයි කියනවා. එතකොට තව මේ පිටිපස්සේ ඉඳලා පටන් ගන්නවා වේදනාවක් ඔළුවට සහ මේ පහළට යන වේදනාවක්. අන්න ඕ වගේ හරිම අමාරු රෝග ලක්ෂණ කීපයක් එක්ක තමයි මේ රෝගීන් ආවේ. එතකොට මේකට හේතුව මොකක්ද? එතකොට මේකට හේතුව විදිහට මට එක හේතුවක් කියන්න බෑ. මොකද ඔයගේ ජීවන රටාවේ තියෙන ගොඩාක් නරක පුරුදු වල ප්‍රතිපරයක් විදිහට තමයි මේ ප්‍රශ්නේ වාට එන්නේ. උදාහරණයක් විදිහට එකක් ඕගොල්ලෝ ටිකක් කොට දෙකක් විතර උසට තියලා නිදාගන්න කෙනෙක් වෙන්න පුළුවන්. මුළු දවසම කම්පියුටර් එකක් එක්ක ෆෝන් එකක් එක්ක මෙන්න මේ විදිහට නැබිලා වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මුළු දවසම මොකක් හරි ලියන ජොබ් එකක් කරනවා වෙන්න පුළුවන්. ඔයාගේ ෂෝල්ඩර් ස්ටිෆ්. ඔයාගේ ඇඟිලි අත විතරයි වැඩ කරන්නේ. එහෙමත් නැත්නම් ඔයා දවසම AC එකේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඔයා දවසට පැය භාගයක් විනාඩි 40ක් විතර ගොඩක් දුර බයික් එකක travel කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් බර බෑග් එකක් දාගෙන යන කෙනෙක් වෙන්න පුළුවන්. දැන් ඔයාලට හිතෙනවා ඇති ඩොක්ටර් ඉතින් ওই දේවල් කවුද නොකරන්නේ කියලා. ඇත්තටම දැන් මේ අපේ තියෙන කාර්යබහුල ජීවන රටාවත් එක්ක මේ රෝගවලට හේතු වෙන දේවල් අපේ ජීවිතේ සාමාන්‍ය දේවල් වෙලා. එහෙමයි කියලා අපිට මේ රෝගات එක්ක දිගටම ජීවත් වෙන්නත් බෑ. හරි. දැන් මං කියන්නම් දැන් මේ බෙල්ල වේදනාවල් හරි සිම්ප්ටම්ස් ටික හරි එන්නේ ඇයි මෙන්න මෙහිම දේවල් ටිකක් මං කිව්වා. එතකොට මේකෙදි මොකද්ද ඇත්තටම වෙන්නේ? දැන් මේ ආපු රෝගීන්ගේ මම එක්ස්රේ ඡායාරූප ගත්තා. මේ එක්ස්රේ අරගෙන මම බැලුවා මොනවාද ඇනටොමිකල් ස්ට්‍රක්චර් එකේ මේගොල්ලෝගේ වෙනස් වෙලා තියෙන්නේ. එක්ස්රේ එකකින් විතරක් සම්පූර්ණයෙන් පරීක්ෂා කරන්න බෑ. ඒ තවම වශයෙන් එක්ස්රේ එකක්වත් ඕන අපිට. හරි. එතකොට මේ ගොඩක් අයගේ තිබ්බ දෙයක් තමයි මේ කශේරුකාවල තියෙන්න ඕන පරතරය නෑ. මේ වගේ මේ ජොයින්ට්ස් අතර දුර අඩුවීමක් වෙලා තියෙනවා. මෙහෙම දුර අඩු වෙලා තියෙනවයි කියන්නේ මේ ජොයින්ට් එකේ අතර තියෙන පොඩි ඩිස්ක් එකක් තියෙනවා වල දන්නවා ඇති පොඩි කොට්ටයක් වගේ දෙයක් තියෙනවා මේ අස්තිවල ඇති වෙන ගැටීම් වළක්වන්න මේ ෂොක් එක හොඳින් උරා ගන්න. එතකොට මේ ඩිස්ක් එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද මේ දුරදෙන අඩු වෙලා. ඒ වගේම තමයි කැල්සියම් අනවශ්‍ය කැල්සියම් තැන්පත් වීම තියෙනවා. ඒ වගේම අපේ බෙල්ලේ තියෙන පොඩි නැම්මක්. මේ නැම්ම අඩුවීමක් හෝ වැඩිවීමක් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම බෙල්ල ඇදවීමක් වෙලා තියෙන්න පුළුවන්. තවත් දෙයක් ගත්තොත් ඩීජෙනරේෂන්ස් ඒ කියන්නේ කාදනය වීම. කියන්නේ ඔයා හිතන්න ඔයාගේ අස්තියේ ගෙවි යාමක් වෙලා තියෙනවා. අනේ ඒ වගේ දේවල් තියෙන්න පුළුවන්. මේ වගේ තවත් හේතු ගොඩක් තියෙන්න පුළුවන් මේ වේදනාව කියන රෝග ලක්ෂණය අපිට එළියට දෙන්න. එතකොට මේ හරියටම මේ රෝග ලක්ෂණය අඳුරගෙන මේකට අපි ප්‍රතිකාර කරන්න ඕන. එතකොට ආයුර්වේද ප්‍රතිකාර ගැන අපි කතා කරොත් අපිට මේකෙදි විශේෂිත තෙල් වර්ග තියෙනවා. ඊට පස්සේ තැවීම් සිද්ධ කරනවා. ඕගොල්ලෝ අහලා ඇති කපින් ට්‍රීට්මන්ට් කියලා දෙයක් තියෙනවා. ඊට පස්සේ පත්තු ප්‍රතිකාර තියෙනවා. අන්න ඒ වගේ ගොඩක් ප්‍රතිකාර පද්ධතිවල එකතුවක් විදිහට තමයි මේ වගේ රෝග තත්යකට ආයුර්වේද ප්‍රතිකාර කරන්නේ. ඔයාට එහෙම නැත්නම් ඔයාගේ හිතවත් කෙනෙක්ට මේ විදිහේ ප්‍රශ්නයක් තියෙනවා නම් ළඟම ඉන්න සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙක් පරීක්ෂා කරවගෙන ප්‍රතිකාර ආරම්භ කරන්න කියන්න. මොකද වේදනාව කියන්නේ මූලික අවස්ථාව. මේ වේදනාව කියන එක අපි නොසලකා හැරියොත් අපිට නැවත හරව ගන්න බැරි විදිහේ හානි ඔයාගේ කොඳුයට පේලියට වෙන්න පුළුවන්. ඔයාටත් මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඔයාට අහන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකකින් ඔය ඉන්බොක්ස් එකට මෙසේජ් එකක් දාන්න. මේ වගේ ඔයාට එදිනෙදා ජීවිතයේදී එන ගොඩක් ගැටලු ගැන මම ඉස්සරහට වීඩියෝස් අරගෙන එනවා. මාව ෆලෝ කරලා තියාගන්න.